කොහොම්බා කංකාරියේ උප්පත්ති කතාව පිළිබඳව සොයා බලන විට ජනප්‍රවාදයේ සහ නොයෙකුත් ග්‍රන්ථවල එක් ආකාරය සඳහන් වේ. අද මෙම නිර්මාණය සඳහා මූලික වන්නේ මලේ රජ කතාව නම් ග්‍රන්ථයේ හා රාජාවලිය නම් ග්‍රන්ථයේ ඇතුළත් උප්පත්ති කතාව ආශ්‍රයනි. ඔක්කොටම කලින් තාම අපිව සබස්ක්‍රයිබ් කරලා නැති අය අපිව සබස්ක්‍රයිබ් කරන්න. මේ අපේ සංස්කෘතියේ වතගොත සොයා යන සංස්කෘතියට ආදරය කරන අපි. හිරු මණ්ඩල බැස යන සැඳෑ යාමේ අයෝධ්‍යා පුරවරයම මලානික අඳුරක ගිලී තිබුණි. රාවණා රජුගේ සිරකරුවකුව සිට මෙලොවට පැමිණි සීතා කුමරියගේ පාරිශුද්ධත්වය ගැන අයෝධ්‍යාවේ වැසියන් අතර මෙන්ම රජ මැදුරේද සැක සංඛා මතුවන්නට විය. තම බිසව කෙරෙහි වූ ප්‍රේමයට වඩා රජ පදවියේ ගෞරවය ඉහළින් තබූ විෂ්ණු අවතාරය වූ රාම කුමරු දැඩි තීරණයක් ගත්තේය. රාජධානියේ වැසියන් කැළඹීමට පත් ඇත. මා කුමක් හෝ තීරණයක් ගත යුතුයි. කෝ මේ සමන් රාවණ රජු පැහැරගෙන ගිය සීතාගේ පතිවත ගැන මගේ සිත සැකයෙන් පිරී ඇත. මෙය මට විශාල හිසරදයක්. මම මේ පිළිබඳ තීරණයක් ගත යුතුයි. සමන් සීතාද කැටුව මෙහි එව මේ පැමිණෙනවා දෙවිදුනි. රාවණ රජුගේ අත්බන්ධනය යටතේ සිටි ඔබ ගැන මගේ සිතට සැකයක් උපදී ඇත සීතා. මගේ ශරීරය වහල් වූවත්ත මගේ සිත කිසිදා අශුද්ධ වූයේ නැත දේවයන් වහන්ස. දේවයන් වහන්ස ඇයගේ වචන සත්‍යයෙන් පිරීගත. මෙය මාගේ විනිශ්චයයි. දේවිය මදකට මෙතනින් පිටවන්න. දේවයන් වහන්ස දැන් කුමක්ද ඔබේ තීරණය? මා මේ හොදින් සිතාගත් තීරණයක්. ගැබ්ගෙන සිටින සීතා වනයට ගෙන ගොස්සන ඇය මරා දමන්න. දේවයන්ගේ අන මට හිසින් බාරයි. සමන් දෙවියන් විෂ්ණු දෙවිදුන්ගේ අන පරිදි සීතා දේවියව ඝාතනය කිරීමට වනයට රැගෙන යයි. සමාවනු මැනවි දේවිය. මේ මගේ කර්මය නම් මම එය නිහතමානීව බාරගන්නෙමි. මෙය දේව අනක්කුවද මේ මහා අසධාරණයක්. මට ඔබ මරා දමන්න නොහැක දේවියනි. ඔබ නිර්දෝෂයි. දෙවින්දනි ඔබට පින්. ඔබ කෙසේ හෝ මේ මහ වනය තුළ දිවි රැකගන්න. මම විෂ්ණු දෙවිදුන් ගැන බලාගන්නම්. ඔබට බොහොමයක් පින් දෙවිදුනි. කුමක් වුවත් විෂ්ණු දෙවිදුන් කළේ මහා අපරාධයක්. මට බෑ ඒ අපරාධයේ කොටස්කරුවකු වෙන්න. උපාය සහගතව විෂ්ණු දෙවිදුන් රැවටිය යුතුයි. දේවයන්ගේ අන ඉටු කළෙමි. සීතා මියගිය බව මෙසේ දන්වමි. එසේ නමහ එය කර්මයයි. සමන් දෙවිඩොන් සීතා දේවිය හට ජීවිතදානයේදී වනයේ සතෙකු මරා අසිපතෙහි ලේතවරාගෙන පැමිණ විෂ්ණු දෙවිදුන් හට සීතාව ඝාතනය කළා යයි පවසන ලදී. වනයේ අතරමන් වූ සීතා ප්‍රසූත වේදනාවද සමග සරණක් සොයා වනයේ ඔබමොබ යන්නට වී. අනේ දෙවියනේ මට තව ටිකක්වත් ශක්තිය දෙන්න. කවුරුත් අනේ සරණක් කවුරුත් ඉන්නවද? අනේ කරුණා කරලා මට උදව් කරන්න. මේ කාගේ හඬක්ද? ඔබ කවුද දේවියනි? මන්ද නුඹ වේදනාවෙන්. මා
අයෝධ්‍යානුවර සීතා දේවියයි. මා දරුවකු ප්‍රසූත කිරීමේ වේදනාවෙන් පෙළෙමි. කරුණාකර මට උදව් කරන්න. මදක් හිඳින්න දවියනේ. බිය නොවන්න දේවියනි. මා නුඹට උදව් කරන්නන්. බොහොමයක් පින් ස්වාමිනි. සීතා දේවිය මහත් වේදනාවක් දරා පිරිමි දරුවෙක් බිහි කළේය. මේ මගේ දරුවා. මගේ බලාපොරොත්තුව නුඹයි කුමරුනි. ඔබ දැන් මවක් දේවිය. මේ දරුව ආරක්ෂා කිරීමට මා ඔබට සහය වෙන්නම්. රන්තැටියට කිරි පැණි බෙදලා පුන් සඳ පායා මුව බලලා. කාමට තිබූ පළවැල සියල්ල අහවර වී ඇත. මා කාමට යමක් සොයාගෙන එනතෙක් ඔබ වහන්සේ දරුවාව බලාගන්න. වා මට දරුවාව අතින් අල්ලන්න අකැපයි. මා කුමක්ද කරන්නේ? මෙ මලින් තවත් දරුවෙක් පහළ වේවා. පළවැල ගොඩාක් සොයාගන්න පුළුවන් වුණා. මගේ පුතු පැටියා නිදිද දන්නේ නෑ. මගේ පුතා අම්ම නැතුව පාළුවෙන්ද හිටියේ. ස්වාමිනී! ස්වාමිනී! සීතා මන්ද කලබලයින්. වාමීනි, කොහොන්ද මේ දරුවන් දෙදෙනෙක්? කලබල නොවන්න දේවිය. මං සියල්ල පැහැදිලි කරන්න. දේවිය, නුඹ වනයට ගිය අවස්ථාවේ ඔබේ දරුවා තොටිල්ලෙන් බිමට වැටුණා. ඉතින් කොහොමද මේ දරුවන් දෙදෙනෙක් මට දරුවන් අතින් ඇල්ලීමට කැප නැති නිසා මා මලක්ගෙන තොටිල්ල මත තවත් දරුවෙකු මැව්වා. එය විය නොහැක්කක්. එසේ කෙසේද සිටින්න මා එය කර පෙන්වන්නන්. මේ මලෙන් තවත් දරුවකු මැවේවා. මෙය නම් මහා විශ්වකර්මයක්. මට අදහාගත නොහැක. සීතා දේවිය තවුසා මලෙන් මවන ලද දරුවන් දෙදෙනාද සමග දරුවන් තිදෙනාම ආදරයෙන් හදා වඩාගෙන කාලය ගත කරන ලදී. ක්‍රමයෙන් දරුවන් වැඩිමහල් අවධියට පත්වනවාත් සමග දරුවන්ගේ තිබුණු ගුණයහපතකමත් ක්‍රියාකලාපයත් සමගම අවට ගම්වාසීන්ගේ ගෞරවයට පාත්‍රවන ලදී. මේ අතර කාලයේදී ශ්‍රී ලංකාවේ විජේ රජුගේ රාජ්‍ය සමයේ මෙසේ සිදුවිය. නුඹේ කාලය ඉවරයි කුවේණි. මට මගේ රාජ්‍යය වෙනුවෙන් කුමාරිකාවක් අවශ්‍යයි. මා කළ කැපකිරීම් වලට නුඹ දෙන තෑග්ග මෙයද? විජය, මා නුඹට ශාප කරනවා. මේ ශාපය නුඹේ පරපුරටම දිවිදෝෂයක් වේවා. දිවියකුමෙන් එය නුඹ පසුපසම ඒවි. කාලයාගේ ඇවෑමෙන් විජය රජුගේ රාජ්‍ය පාලනය සමය අවසන් වීමෙන් පසුව පඩුවස් රජුට රජකම හිමි වූවත් කුවේණිය කළ ශාපය එම අයුරින්ම පඩුවස් රජුටද අත්විඳීමට සිදුවිය. මහරජුනි, අද සිට ලක්වැසියන්ගේ ආරක්ෂාව නුඹේ හස්තය යටය. ස්වාමිනී, නුඹේ සිත්තුල උපදින මේ බිය කුමක්ද? අර දිවියා! මගේ පපුුව මතට පනිනවා. මේ ශරීරය දියවෙයි. ශාපය මගේ පනසොයමින් පවතිී. විජයගේ පාපය අද පණ්ඩුවස් රජුගෙවයි. මලකින් උපන් මලය රජු පමණක් ඔහු බේරාගත හැක. මේ රෝගය මාංසයෙන් උපන් එකක් නොවේ. මෙය කුවේණියගේ ශාපයයි. මෙය නසන්න පුළුවන්.
මලකින් උපන් පවිත්‍ර බලයකට පමණි. රාහු මදකට මෙහි පැමිණෙන්න. දෙවිදුනි මට කතා කරේ කිනං කරුණක් සඳහාද. වහාම වරාහයකු වී මලය රජුව ඔබ පිටුපසින් කැදවාගෙන එන්න. මෙවන් නිහතමානී මොහොතක අමුතු සලකුණක් අනර්ථයකි. ඒ වනවරාහයා මගේ රාජකීය වෙන වනසනවා. වැදි යකුණි වහා අයුධ රැගෙන එම. අල්ලපියව් අල්ලපියව්. වටකරපල්ලා පැනල යන්න දෙන්න එපා. අල්ලපල්ලා. මේ කුමක්ද මෙතන සිදුවනේ? ජීවමාන වරාහයා ගල්ලූයේ කෙසේද? මෙය දිව්‍ය මේ මවාපෑමක්ද? දෙවියනි ඔබ කවුද? මෙය ඔබගේ ක්‍රියාවක්ද? මලය රජුනි මෙය අරුමයක් නොව නියමයකි. පඩුවස් රජුගේ දිවිදෝෂය ලෝක සන්තුලනය බිඳ දමයි. ඔසේනම් ඔය දුරු කළ හැකිද දෙවියනි? හැකිය. නමුත් ඒ ශාන්තිකර්මය මනුෂ්‍ය හා දෙවියන් එක්ව සිදු කළ යුතුය. පඩුවස් රජුගේ දිවිදෝෂය දුරු කරමි. කොහොඹා දෙවියන්ගෙන් එයට ශක්තිය ඉල්ලා කොහොඹා කංකාරියක් පැවැත්විය යතුයි. මලය රජු මධුරාපුරයෙන්ද දෙදෙනෙකු ගෙන්නවාගෙන උපතිස්ස නුවර නන්දන නම් මහමෙවුනා උයනේ රගමණ්ඩලක් තනා උත්සව ශ්‍රීයෙන් යාතුර්කමය සිදු කරන ලදී. පණ්ඩුවස් නිරිඳුගේ දිවිදෝෂය ඉන් පහව ගියේය. මෙම් මුල්ම උත්සවය රන් රිදී රම්භකොරසින් සෑදූ මඩුවක දින 7ක් වලියක් මංගල්‍යය, දින 7ක් වැදියක් මංගල්‍යය, එක් දිනක් කොහොම්බයක් මංගල්‍යය, දින 7ක් පිටියක් මංගල්‍යය වශයෙන් සිදු කළ බව කියැවේ.